ඔය මස් මාළු වගේ කෑම ඉව්වහම ප්‍රෝටීන් ප්‍රමාණය වෙනස් වෙනවද? ඔයාට එහෙම දෙයක් හිතිලා නැද්ද? ඇත්තටම මස් මාළු ඉව්වහම ප්‍රෝටීන් ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි කුක් කරාම ප්‍රෝටීන් වල ෆෝම් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ ස්ට්‍රක්චර් එක. ඒකෙන් වෙන වාසිය තමයි ඩයිජෙස්ට් කරලා ඉක්මනට ඇඟට ඇබ්සෝබ් කරගන්න පුළුවන්. එතකොට ඔයා විතර වගේ කෑම අමුවෙන් කනවට වැඩිය තම්බලා එහෙමත් නැත්නම් බැදලා කන එක හොඳයි. ඇත්තටම මස් මාළු උයනකොට මොකද වෙන්නේ? වෙන ප්‍රධානම දේ තමයි ඒකේ තියෙන වතුර ටික අයින් වෙනවා. වතුර ටික අයින් වෙනවා කියන්නේ ඒකේ වොලියුම් එක අඩු වෙනවා. එතකොට ඒකේ බර අඩු වෙනවා. එතකොට ග්‍රෑම් එකකට තියෙන ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි වෙනවා. ඔයා කෑම උයනකොට රොස් කරන්නේ, කර කරන්නේ, එහෙම නැත්නම් ඉතින් අඟුරු කරන්නේ නැත්නම් ගොඩක් වෙලාවට ඔය සඳහන් කරලා තියෙන අගේම ප්‍රෝටීන් තියෙනවා. හැබැයි ඉතින් එතන සඳහන් කරලා තියෙන අගයක් ආසන්න අගයක් තමයි සඳහන් කරලා තියෙන්නේ. මොකද හරියටම ඔයා ගන්න මස් වල, ඔයා ගන්න මාළු වල ප්‍රෝටීන් ප්‍රමාණය ඇත්තටම හරියටම 100%ක් නිවැරදිව කියන්න බෑ. ඔය ස්කේල් එක පොඩ්ඩක් එහා මෙහා වෙනවා. එතකොට ඔයා මීල් ප්ලෑන් එක හදනකොට පොඩ්ඩක් කල්පනා කරන්න.